අපේම වෙච්ච ගීයක්. දැන් අපි
ගීයක අයිතිකාරයෙන් සිහිපත් කරන පුණ්‍ය කර්මයක් සිහි කරමින් මේ වැඩසටහන ආරම්භුවේ. අනේ ඒ නිසා මම ආදරයෙන් ඇරයුම් කරනවා අයුර්නිස් මහත්මයාට ඔය ගීයේ අනිත් හිමිකරුවෝ අයිතිකාරයෝ කවුද කියලා බොහොම ආදරයෙන් සිහිපත් කරන්න කියලා. ඔව් මේ ගීතයේ පද රචනය හියුබර්ට් දිසානායක කිවියානන්ගේ සංගීත නිර්මාණය මගේ ගුරු සුනිල් සාන්තයන්ගේ. ඉතින් බලන්න අද තවත් අපාතර නැති නමුත් අපේ හදවතේ රැඳුණු නමක් සිහි වෙනවා. මගේ ගුරු දේවයානන් සුනිල් ශාන්තයානන්ගේ. මට කියන්න කොහොමද ඔබතුමාට එතුමා මුණ ගැහුණේ කියලා. අපි මේ ගැන කතා බස් කරලා ඇති වෙන වැඩසටහනවල. නමුත් අද ඉන්නවා තව විශේෂ පිරිසක් ඔබ දිහා බලාගෙන. ඒ නිසා අපි මතක් කරමු ඔබගේ ගුරුවරයාගෙත් මුණ ගැහිම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මා පාසල් යන අවදියේ සහභාගී වුණ ගුවන් විදුලි සේවයේ වෙළඳාංශයේ ආධුනික සංගීත වැඩසටහනකට මෙහිදී මා ගායනය කළේ සුනිල් සාන්තයන්ගේම ගීයක්. නමුත් මේ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන වෙලාවේදී මේ සුනිල් සාන්තයන් අසාගෙන ඉඳලා තියෙනවා. නමුත් අසාගෙන ඉඳලා තියෙන්නේ ඔහුගේ පටිගත කළ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන අදහසිනුයි. නමුත් අතරමඟදී කොහොම වුණත් යම්කිසි ගීත අනුවේ වරදක් නිසා හැඟී ගිහින් තියෙනවා මේ ඔවුන්ගේ ගීය නෙමෙයි මේ ප්‍රචාරය වෙන්නේ කවුරු හරි වෙනත් කෙනෙක් ගායනවා කියලා. ඉතින් ඒ ගායනයට සමන් දීගෙන ඉල්ලා පස්සේ මම හිතනවා සතියකට විතර පස්සේ කෙනෙක් මගේ ගෙදරට ආව මා හොයාගෙන ඔවුන් මෙවල තියෙන්නේ සුනිල් සාන්තයන්. ඇවිල්ලා මට කිව්වේ ඔබේ එදා ගායනය කරපු ගීතය සුනිල් සාන්තයන් අහගෙන ඉඳලා ඒ ගැන බොහොම සන්තෝෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මාව දකින්නට බොහොම ආසයි කියලා මාව එක්කන් එන්න කියලා තමයි මේ මිතුරා මගේ ගෙදරට ආවේ සුනිල් සාන්තයන්ගේම ඉතාමත්ම මුල් කාලේදී සිසුවෙකු සිටි හොඳ ගිටාර වාදකයෙකු සිටි පැට්‍රික් දෙනිපිටිය මහතා. ඉතින් මම රසබර පුවත හෙළිගැන්වුණු මේ මොහොතේදී මම ඇරයුම් කරන ඔබතුමා එදා ඒ ගැයූ ගීතෙන් කොටසක් ගයන්න. සම්පූර්ණ ගීතය නෙවෙයි. එතකොට අපිටත් ඒ කොයිතරම් රසවත් සිදුවීමක්ද කියලා සිහිපත් වෙයි. වරින් ඉන්සරේ රිදී වලාවේ අනේ මෙන්නදී යන්න වලාවේ අනේ මෙන්නදී යන්න වලාවේ සිසිල් පවන් බිබී කිරා වැටේ සිනලෝවේ අඩනින්දේ සතුන් මෙයාමේ වරෙන් ඉන්සරේ රිදී වලාවේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ඒ ඉල්ලීම ඉටු කරාටත් අද හංසවිලට ආවාටත් අපි තවත් අත්පලස නාදයකින් ස්තුතිවන්ත වෙමු එතුමාණන්ට. අපේ කමට අපේ හඬට නැමුණු ඒ හඬට. ඉතින් ඔබට සිහිපත් කරන්න තියෙනවා තවත් කාරණයක් මේ අවස්ථාවේදී එතුමාණන්ට